හලෝ මොකද වෙන්නේ ඉතින් අද මගේ ඉරිදා දවසේ අපි ගිහිල්ලා උයන්න මොන හරි පොඩ් ටිකක් ගෙන්නත් ඕනේ. තව ගේ පොඩ්ඩක් අස්පස් කරලා දාන්න ඕනේ. දැන් සත දෙකකින් විතර අස් කරෙත් නැහැ. මේ අපි යමු එන අද වීඩියෝ එකට. එහෙනම් කට්ටියම subscribe කරලා තියාගන්න channel එක. වීඩියෝ ටිකක් ගෙන්න ඕනේ ඉස්සරහට. තව වීඩියෝ එකක් කරන්න තියෙනවා මේකට කලින්. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ජය වේවා. අපි එන යමු මේ ලුන්ගෙම ඇවිල්ලා නැහනේ. ලුන් තාම ඇවිල්ලා නැහැ. මේ අපි යමු එන පුටාරගේ මාකට් එක පැත්තට යමු. මේ අර වෙනදට යන තැනම තමයි. අප්පට සිරි වතුර බෝතලේ ගේන්න වරුණානේ. වතුරයක් ගන්නත් ඕනි. අඩෝ බලන්න මගේ බයිසිකල් එමේ එනවා. මොකක් කරේ වට්ටලා ගිහිල්ලා. ශෝගනයි මේ ආපහු උඩට යන්න වතුර බෝතලේ ගේන්න. යමු. කූඩයක් ගම්මු ගිහිල්ලා කැම එකත් ඒකටම දාමු. අර දෙන්න අතන යාළුවෝ දෙන්න එකමත් එක මේ දෙන්න එතන ඉතින් අපි බඩු ටික ගමු. කන්න ඕනේ මචං විතර. මේකේ ගණන් අඩුයි විතර සාමාන්‍යයෙන් හරිද? මම දාගෙන යන්නම් ඔයාලා බලන්න මේ කීයක් විතර මට කුඩු වෙනවද කියලා. 289 දෙකක් ගන්නවා හරිද? 289 දෙකයි. පස්සේ චිකන් එකක් ගන්න ඕනේ. මේ සොසේජස් නම් මම ගන්න යාම මේ හිට නෑ උඩ. නෑ කන්නත් හොඳ නෑ අම්ම හැමෝත් බලන්න. චිකන් එකක් තියෙනවා 665යි මේ තියෙන්නේ. එනවා ඉතින්. 665යි. මේකට වඩා තව එකක් අතන තියෙනවා මේ. ඒක හොඳයි හැබැයි මීට වැඩිය එක තියෙනවද දන්නේ නෑ. තියෙනවා බඩු තියෙනවා. ඇවිල්ලා බඩු ටික ඇවිල්ලා. මේරින් මේක සුපිරියක් කරද මේක නේ ෆැමිලි පැකේජ් එකක් කරද මේකෙන් ගම්ම 665යි ඊට පස්සේ ගන්න තියෙනවා සීනි එකක් හරිද සීනි තියෙන්නේ මෙන්න මේ හරිය ඉතින් මේ තියෙන සීනි මේ ෂියෝ කියන්නේ මේ ලුණු මේ තියෙන්නේ 300 මේ තියෙන්නේ අර 214 හරිද සුදු එක නැතුව රතු එක ගන්නත් හිතනවා කියලා දෙකම අර ගණන් වැඩි හැබැයි. කවන්න සුදු එකම ගමු. හරිද? ඊට පස්සේ ලුණු එකක් ගන්න ඕනේ. ලුණු එකක් ගමු මේක අපි 106ක් කරනවා මේක. 106යි. ඊට පස්සේ තව ගන්න ඕනේ මේ ගම්මිරිස් බෝතලයක් පොඩි බෝතලයක්. ගම්මිරිස් බෝතලයක් හැපැත්තට ඔය තියෙන. මේක බර අර කාට් එක ගන්න නම් හරිය බෑ. කමන්නේ. ශෝකනයි. අරුන් දෙන්න ඔය මාව හොයනවා ඇති. කොහෙද ඉන්නේ? මේ හරිය තමයි තියෙන්න ඕනේ ගම්මිරිස්. ගම්මිරිස් ගෙදර තියෙනවා ගෙනාවෝ ඒ දාන්න මම කම්මැලි බෝතලයකට මේ. ඒක දාන්න ඕනේ ගිහිල්ලා දැනට පොඩි එකක් ගන්න ඕනේ චූටි එක තියෙනවා මෙතන. මේ හරිය තිබ්බා මෙතන. පෙපා. මෙතන
මෙන්න මේ බ්‍රවුන් පෙපර්. මේක හොඳයි නේ. වෙනවනේ මේ. එක 139. ඊට පස්සේ තව ගන්න තියෙන්නේ මට තව මොනවද? එළවලු බැලුවේ නැහැ නේ. මෙතන වට්ටක් දෙනවා. වට්ටක් කරන මාළුවා කන්න ආස හැබැයි. වට්ටක් ගෙඩියක් ගම්මුද? 226. එකක් ගම්මු අපි. වට්ටක් ගෙඩියයි. අම්මා බලයි මේක. අල නම් ඕනේ නැහැ නේ අද. කැරට් එකක් ගම්මු අපි මේ. ඒක 108යි. ඊට පස්සේ ගෝවා තියෙනවා. මම මේකේ බිල් එකත් එක්ක ඔයාලට පෙන්නන්නම් ඈ. මේක ගත්තාට පස්සේ. හලෝ. කතාවද? යන්න. ඔව් තා පොඩ්ඩක් කරන් ඉන්නම්. ඔය යනද? නෑ යන්න. ඉන්නේ නැස්. ගොඩක් ගන්න එපා. රණක් වෙනවා. නෑ මේ ගෝවා ගෙඩිය නම් මට හෙට හරි හදන්න පුළුවන්. අද මට්ටක් කමාලෝ හදනවා. ඈ? හිතනොත් දෙකම හදනවා. එකක් අත දන්නේ හිතනොත් එහෙම. මොනවාද? නෑනේ. පිරියේ. මං කෑවා මේ රෙස්ටොරන්ට් එකේ දීලා. මේ බතලනේ. බතල තමයි. ඒ බටාන නෑ ඔයද? බටාන තිබ්බ ඉස්සර මේ. බටාන දැන් නෑ ඔයා ගන්න. මේකත් එහෙම ලුණු ගන්න ඕනේ. ලුණු ගන්න තියෙනවා තමයි ලුණු. ලුණු හැබැයි මේකේ ගණන් හරියද? දැනට මං ලුණු ගණන් අඩුවකින් අරන් යනවා මේ වෙනම තැනකින් ගන්න පුළුවන් ලුණු සෑහෙන අඩුවට. මේක මං හිතන්නේ එන්ජින් ජගයමු. අමානේකි. මේකේ බිලක් ගහලා නැහැ නේද මෙතන. තමණේකි 300යි අම්මට 100. නේද? 300යි ඔය. මේක 300යි මේක ඉතින් 3. එකක් 100යි. හිතන්නකද? අර අතන තිබිලා තමණේකි මේ පොඩි ඒවාස්. මේකෙන් එකක් ගම්මු ඉතින් නේ නැත්තම් ගිහිල්ලා හදන්න ලුණු නැහැනේ. කිරීමට දෙයක් නොහැක මචං. හරිද? මේක 289 මේ. ඒකේ හතරකුත් තියෙනවා. ලාභයි. මේක ගමු. එහෙනම් මේ ටික අරගෙන අපි යමු. සෙල්ෆ් ෆ්‍රිජ්යක් තියෙන්නේ හරිද? ඔයාලා ගණන් ටික බලාගෙන යන්න. කීයක් එනවද කියලා හරිද? බෑග් එකක් ගමු. මේකක් ගමුද? මේක මදි වෙන්නේ. ලොකු එකක් ගමු. බෑග් එකේ ඉන්නෙත් නෑ බං. අපේ එක දැම්මා. ඊ මේකට බලන්න. මෙතනට අල්ලන්න දෙන්නේ හරිද? නම් ඔන්න තියනවාද ගත්ත බඩු ටික මේ පට්ට බරයි වතුර බෝතලේ නා රයි යතේ යවුවා මගේ එයාලා ගෙදර ගියාට යනවා බයිසිකලේ මං එයාලා ගෙදර පාක් එකේ දාලා පට්ට බරයි ඔන්න ඔය ගාන තමයි අද මගේ මේ පේනවත් දන්නේ වීඩියෝ එක නේ මේ වෙලාවේ කරුවලයිනේ මේකට වීඩියෝ ඔන් කරාන් පස්සේ මේක වැඩ කරන්නේ
වෙලාවකට අඩ ගන්න වෙලාවකට නෑ. අර කැඩිලා එහෙම නෙමෙයි කැම් එක. කැම් එක පොඩ්ඩක් හෙල්ලෙන ගතියක් තියෙනවා මේ ළඟදී දැන් මේ පොඩි ෂෝට් vlog එකකුත් කරා. ඒකෙත් පොඩ්ඩක් හෙල්ලෙන ගතිය වැඩි ඉන්න මම ඊට පස්සේ ඩිලීට් කළා. මම කැතයි ඒක. දැනුත් පොඩ්ඩක් තියෙනවා මේ අර පපුව ගාවට වෙනවා වගේ නේ තියෙන්නේ කැම් එක. ඒ හින්දා අවුලක් නෑ නේ. පොඩ්ඩක් හෙල්ලුවාම පස්සේ මොකද වෙන්නේ යන්නේ? කරුවලයිනේ. මේ ටික තමයි අදගත්තු බඩු ටික මේ. එනවා. දැන් අපි යමු ගෙදරට. මෙතන කෝඩ් එකක් ගහන්න දෙනවා. ඔයාලට කෝඩ් එක පෙන්නන්න නැහැ. අපේ ගෙදරින් හොරෙන් ආවොත් එහෙම. අයාලා දුර ඇරලා යන්න දෙන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි අදගත්තු බඩු ටික. හරිද? මේ පොඩ්ඩක් බලමු මේකින් එක එළියට අරගෙන මේක ලියන්න නම් බැරි මම හිතන්නේ මේක. පොඩ්ඩයි නේ. අපි ලියමු. කතුරු හොයාගන්න නැහැ මචං. 100 තියෙනවා. ඕකේ. හරිද? මේක මම බිමින් ගාගෙන ඔයාලට උඩට නම් පෙන්නන්නම්. ගත්ත බඩු ටිකේ ගණන් ලිස්ට් එකත් එක්ක ඔයාලට පෙන්නන්නම්. මේක වෙනවනේ 226 හරිද? පට්ටකමේ 4න් එකක් වගේ හරිද? අපි මෙතනින් තියාගමු. ඊට පස්සේ කැරට් කෑල්ල 3 මචං 108යි. හරිද? ඒකෝල මචං 226 108යි කියන්නේ 8යි 14යි 334ක් වගේ ඉන්නේ දෙකටම හරිද? ඊට පස්සේ මේක නම් ගාන මට මතක නෑ. බිල් එක රායියා ගාව තිබ්බේ මේක 108යිද වදනේ මට මතක විතර 100 ගානක් වුණා. ඒ සාමාන්‍යයෙන් මේක අපි 150 කියලා ගත්තා. මේකත් සාමාන්‍යයෙන් 150ක් වගේ වෙයි. මට බිල්ල ගන්න බැරුණානේ මම ඔයාලට බිල්ල පෙන්නන්න නේ ඉතින් නේද බිල්ල කරා අයියා මේක 230 ගානක් වුණානේ ඊට පස්සේ මේ ලූණු එක නම් 300 නෑ 289 ඒක ඊට පස්සේ මේක 289 බිත්තර එකක් හරිද පේනවත් නැහැ මේ තව බිත්තර ඒ වගේ තව එකක් ඊට පස්සේ චිකන් එක හරිද මේක තමයි මම කැමතිම පැක් එක මේක තමයි 655 හරිද ඊට පස්සේ මේ පොඩි ගම්මිරිස් කැල්ලක් ගත්තා ඒක 108යි තමයි ඔය තමයි අද ගියේ මේ තමයි බඩු එක එනවා මේ ටිකට ගියා 2447ක් වගේ මට මතක විතර බිල් එක. ඔව් 2447ක් විතර ගියා. මේ ওই ටික තමයි ඉතින් අද يعني සාමාන්‍යයෙන් දවස් 2කට 3කට විතර ඇති මේ ටික හරිද? විතර නම් ඉතින් කොහොමද සති 3ක් විතර කනවනේ. චිකන් එකත් දෙපාරකට විතර ඇති. මට්ටක් එක එකපාරයි. ගෝ එකත් එකපාරයි. ලුණු එකයි සීනි එකයි ඒ ටික එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් 1900ක වගේ බඩු ටිකක් කනවා ඉතින් දවස් 2-3කට විතර. හොඳට කනවා නම් ඒ කියන්නේ මම මේ කාලෙකට පස්සේ මෙහෙම හදන්නේ ඒ කියන්නේ ගොඩක් කාලෙකට පස්සේ ගෙනාවේ නෑ ඒක පරිප්පු වෙනවා කාලේ පායලා තියෙන දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ පරිප්පු කාලා ඒ පායලා තියෙන්නේ මේ ඉතින් එන ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙනවා මේ වීඩියෝ එක ඔයාලට පොඩි දැනුමක් ගන්න දුන්නේ ඒ පොඩ්ඩක් ජපානයේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ පොඩ්ඩක් කීයක් විතර යනවද කියලා දවසකට බඩු ගන්න ගියොත් එහෙම shopping කරන්න නෙවෙයි මේකේ හරිද මේ ඒවත් නැතුව මේ විතරක් හරිද රෙදි අනම් මනම් ගන්න නැතුව මේ විතරක් ගත්තොත් ඔය ගාන තමයි යන්නේ ඉතින් එන ඔයාලට තියෙන ප්‍රශ්න එහෙම නම් මම ඔක්කොම කමෙන්ට්ස් දාන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න 1500ට අපි යමු තව මම හිතන්නේ 300ක් වගේ ඕනේ සබ්ලා එහෙනම් සපෝට් එකක් දෙන්න ඕනි මම FB එකේ දාන වීඩියෝ TikTok එකේ දාන පොඩි ෂෝට් එහෙම ඉතින් links ටික ඔක්කොම තියෙනවා description එකේ ඊළඟ follow පාරක් දාලා එන්න like පාරක් දාන්න comment පාරක් දාන්න ඉතින් එන ඊළඟ වීඩියෝ සෙට් එක වෙන ජය වේවා